ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඉතින් අදත් පිළිගන්නවා අපේ මధුවැන්නුවා YouTube channel එකට. ඔන්න අදත් රසමරස රෙසිපි එකකින් තමයි අපි ඕගොල්ලන්ව හොයාගෙන ආවේ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ලේසියෙන්ම මාළු රොටි එකක් රසට හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඉතින් මේ රෙසිපි එක හදන්න අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් අපි මුලින්ම පිටි මෝලිය හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරනවා අපිට පාන් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් මේ පාන් පිටි ග්‍රෑම් 250 භාජනයකට එකතු කරලා ඒකට ලුණු මේස හැන්දකොත් අපි එකතු කරනවා. ඊට පස්සේ පිටි ටික අතේ නොඇලෙන විදියට හදාගන්න අවශ්‍ය නිසා මම පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරනවා. ඉතින් අපි මේ පිටි මෝලියට වතුර එකතු කරනකොට පරිස්සමින් තමයි එකතු කරගන්න ඕන. මිලිලීටර් 250ම එකපාර එකතු කරගන්නේ නැහැ. මේ විදිහට වතුර පොඩ දාලා තමයි පිටි මෝලිය හදාගන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ පළවෙනි පාටම හදන කෙනෙක් නම් ඇත්තටම වතුර ටික එකතු කරගන්න එක ගොඩක් වටිනවා. මොකද නැත්තම් පිටි මෝලිය අපේ අතේ ඇලුනම අපේ ඩෝ එක හරියට හදාගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අතේ ඇලෙන්නේ නැති විදිහට තමයි අපි අපේ ඩෝ එක හදාගන්න ඕන. ඩෝ එක හදාගෙන ඉවරනාට පස්සේ මම චූටි බෝල වලට මේ ඩෝ එක වෙන් කරනවා. ඉතින් මේක අර පොල් රොටි හදනවා වගේ ලොකු බෝල හදන්නේ නැහැ. පොඩි බෝල තමයි අපි මේ ඩෝ එකෙන් වෙන් කරගන්නේ. මෙන්න මේ විදිහට චූටි බෝල හදා ගන්නවා. ඉතින් බෝල ටික ඔක්කොම හදලා ඉවරනාට පස්සේ මම ආයි පොල් තෙල් ටිකක් ගාගෙන මේ විදිහට ආයි මේ බෝල ටික ගුලි කර ගන්නවා. ඊට පස්සේ තෙත රෙදි කෑල්ලකින් හරි ලන්ච් ෂීට් එකකින් හරි වහලා මේ බෝල ටික පැය දෙකක් තුනක් අතර ප්‍රමාණයක් අපි අරන් තියෙනවා. ඒ අතරතුර අපි අපේ මිශ්‍රණය හදාගමු. ඉතින් මම මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඉවර වෙලා ඒකට පොල් තෙල් මේස හැන්දක් එකතු කරා. පොල් තෙල් ටික රත් වීගෙන එද්දී සුදු ලුණු බික් දෙකක් විතර චූටියට කපාගෙන එකතු කරනවා. ඊට පස්සේ ලුණු ටික එකතු කරනවා. කරපිංචා ඉතින් දෙකකුත් එකතු කරලා ඉවර වෙලා අපි මෙහෙම කලවම් කරගන්න අතරතුර අපි එකතු කරගන්නවා ටින් මාළු මිශ්‍රණය. ඉතින් ඕගොල්ලෝ මාළු රසට කැමති වෙන විදියට ටින් මාළු ටික එකතු කරගන්න. ඉතින් ටින් මාළු ටිකත් එකතු කරලා අපි මේ විදියට හොඳින් මිශ්‍රණය කලවම් කරගන්නවා. ඉතින් මේවට අවශ්‍ය ප්‍රමාණ සියල්ල මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ අපි මිරිස් කෑලි එකතු කරනවා. කහ කුඩු, ලුණු, තුන පහ මේ විදියට හොඳින් එකතු කරගෙන මේ මිශ්‍රණය අපි කලවම් කරනවා. ඇරට කැමති යාළුවෝ ඉතින් මිරිස් කුඩු ටිකකොත් එකතු කරගන්න අවශ්‍යම නැහැ. මම නම් එකතු කරගෙනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරගෙන අපි මිශ්‍රණය හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ එකතු කරගන්නේ අල ග්‍රෑම් 250. අල ටික මම පොඩි කරලම එකතු කරේ නැහැ. කෑලි අහුවෙන විදියට තියෙන්න ඕන හින්දා මේ විදියට එකතු කරගෙන තමයි ওই විදියට කෑලි කඩාගත්තේ. ඉතින් අන්තිමට ගම්මිරිස් කුඩු තේ හැන්දකොත් එකතු කරනවා. දැන් කරේ එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ එළ රොටි ටික හදාගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට තුනී කරන තැනට පොල් තෙල් චුට්ටක් දාලා ඉවර වෙලා ගුලියක් අරගෙන මෙන්න මේ විදියට අපි නවා ගන්න ඕන. ඕගොල්ලෝ හොඳට බලා ගන්න මම මේ ටික නවා ගන්න හැටි. මේ විදියට දෙපැත්තෙන් නවලා ඉවර වෙලා ආයිමත් කරේ එක මැද්දෙන් තියලා ඔන්න ඔය විදියට නවා ගන්න. ඉතින් අපිට හරිම ලේසි මේ විදියට නවා ගත්තොතින්. ඉතින් අර කඩේ සමහර වෙලාවට පිටි ගුලි වගේ හැපෙනවා. ඉතින් මේ විදියට නවා ගත්තොතින් අපිට එහෙම පිටි ගුලි වගේ හැපෙන්නේ නැහැ. හැම කටටම අර කරි එක හැපෙන විදියට තියෙනවා. ඔන්න ඔය විදියට අපි අපේ එළ රොටි ටික හදාගත්තට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඉවර වෙලා අපේ රොටි ටික පුච්ච ගන්නයි තියෙන්නේ. ඉතින් ওই විදියට පෑන් එකට රොටි ටික දාලා එහා මෙහා කරකවමින්
පොච්ච ගන්නයි දැන් තියෙන්නේ. ඉතින් එක පැත්තක් කර වුණාට පස්සේ අනිත් පැත්ත හරවමින් අපේ රොටි ටික හදා ගන්නවා. දෙපැත්ත පිච්චුණා ඉවරනාට පස්සේ අපි අර තුන් හුලස් කොටස් ටිකත් මෙන්න මේ විදියට පුච්ච ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස මාළ රොටි ටික. ඉතින් අනිවාර්යෙන් මේක ඔයාලත් ගෙදරදී හදලා try කරලා බලන්න. ඉතින් යාළුවනේ මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි ආයි හම්බෙමු. එතකන් අපේ මధు and noah YouTube channel එක subscribe කරලා තියන්න. මතක ඇතුව ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.